පුතාලා අද අපේ ගෙවල් ළඟට වැඩම කරානේ කත්නෝරුවේ සිරිදම්ම හාමුදුරුවෝ. ඉතින් විශාල සෙනගක් හිටියා, මහ විශාල දාස් ගානක් ඇවිල්ලා හිටියා. කට්ටිය ඉතින් මේ අවට කට්ටිය කිව්වේ විහාරස්ථානයේ අවට දායක දායිකාවෝ, ඒ වගේම තරුණ තරුණියෝ, ආරක්ෂක අංශවලේ පොලිසිය මහතුරු ලොකු මහන්සියක් අරගෙන ඉතින් පාරවල් ක්ලියර් කරලා, මොකද ලොකු විශාල සෙනගක් ආවනේ, එන්න පහසුකම් හදලා දුන්න වාහන නවත්තන්න එහෙම. හැබැයි ඉතින් ඒක අතරෙත් මම දැක්ක පුතේ මිනිස්සු සහ නොමිනිසුන් අතර වෙනස. මෙච්චර ලොකු මේ ආගමික වැඩසටහනක් කරද්දි මිනිස්සු දහස් ගාණක් ඇවිල්ලා තියද්දී ප්‍රදේශයේ තරුණයොත් එකතු වෙලා මේකට උදව් කරද්දි සමහර තැන්වල ඉතින් මිනිස්සු කිසි වගකීමක් නැතුව හොඳ හැංගීමක් මේ බණක් අහන්න යනවදවත් කියලා නෑ. ඔහේ නිකන් ගහ ගන්න වගේ වාහන එහෙන් හරස් කරලා දානවා, මෙහෙන් හරස් කරලා දානවා. ඒ විතරක් නෙමෙයි, සමහර තැන්වල දැන් මේ ඉඩමේ හොඳට ඉඩ තියෙනවා. ඉතින් ඉඩ කඩ තියෙන එකේ පොඩ්ඩක් දෙපැත්තේ වාහන වලට නවත්තන්න පොඩි ඉඩක් ගන්න, පොඩ්ඩක් ගේට්ටුවක් එහෙම පොඩ්ඩක් කරලා තිබ්බහම මොකද වෙන්නේ නේද? ඉතින් සමහරු නම් අනේ පහසුකම් හදලා දීලා බෝඩුත් ගහලා තිබ්බා. ඒ වුණාට පුතේ සමහරු ගේට්ටු වහලා එන්න බැරි වෙන්න මොකක් හරි හරස් කරලාම වාහනයක් නවත්තලා එක්ක ඒ නවත්තපු කෙනාගේ මානසික අවුලක්ද දන්නේ නැහැ. එහෙම කට්ටියක් ඉන්නවා. ඉතින් මේ මොන මිනිස්සුද මෙච්චර මේ පින්කමක් කරනකොට, ආගමික ආධ්‍යාත්මික වැඩක් කරනකොට එතන නිකන් තරංගකාරීත්වයක් හදාගෙන වාහන අස්සෙන් දානවා, එහෙන් දානවා, එන මිනිස්සු දිහා කිසි සැලකිල්ලක් නැහැ. ඉස්සර වෙන්න බලනවා, එහෙ නවත්තනවා, මෙහෙ නවත්තනවා. එහෙම සිද්ධිත් මම දැක්කා. ඒකයි කිව්වේ හරි පුදුම මිනිස්සු අපේ රටේ ඉන්නේ. ඒ වගේම තමයි පුතේ මම ඔය ලොකු දිගු කාලයකට පස්සේ තමයි දැක්කේ ස්වාමින් වහන්සේ නමකගේ ධර්ම දේශනාවක් ඔය විදිහට අහන්න බාල, මහලු, තරුණ, වැඩිහිටි මේ කුඩා ළමයි පවා අවුරුදු 5, 7, 10 වගේ ළමයි, ඊළඟට අවුරුදු 12, 13 වගේ ළමයි, ඊළඟට අවුරුදු 16, 15, 20 වගේ තරුණ වයසේ ළමයි, ඒ වගේම මැදිවියේ කට්ටිය, වැඩිහිටි කට්ටිය ඔක්කොම එකට එක විදිහට උනන්දු වෙලා ධර්ම දේශනාවක් අහන්න එන අවස්ථාවක් මම ඔයිට කලින් දැකලා තියෙන්නේ. අංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඇවිල්ලා නැනපහන කියලා වැඩසටහනක් පටන් ගත්තා. ඒකෙන් උන්වහන්සේ තමන්ගේ ධර්මයේ ලොකු පිරිසක් අතරට ගෙනිච්චා. ඊට පස්සේ උන්වහන්සේගේ ධර්මය අහන්නත් බාල, මහලු, තරුණ, වැඩිහිටි ભેදයක් නැතුව හැමෝම එන්න ගත්තා. බෞද්ධ, අබෞද්ධ ගොඩක් අය උන්වහන්සේගේ ධර්ම දේශනාවලට ආවා. ඊට පස්සේ ලොකු බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති වුණා. ප්‍රබෝධයක් ඇති වෙලා පුතේ තරුණ පිරිස් පන්සල් වලට එන්න, ආගමික කටයුතු වල නිරත වෙන්න, සිල් ගන්න, භාවනා කරන්න, එහෙම ඇවිල්ලා ලොකු පිබිදීමක් ඇති වුණා බුදුදහමේ. පස්සේ සෝමහාමුදුරුවෝ ජනවිජය පදනම කියලා ලස්සන පදනමක් ආරම්භ කරා. අපිත් ඒකේ මුල් කාලේ ඉඳලම හිටියා. ඉතින් උන්වහන්සේගේ හදිසි අපවත් වීමත් එක්කම ඒ ඇතිවෙච්ච බෞද්ධ ප්‍රබෝධය පොඩ්ඩක් අපේ රටේ සමහරු වැරදි විදිහට පාවිච්චි කරා. ඒවා දේශපාලන වාසි වලට ගත්තනේ. ලොකු දේශපාලන රැල්ලක් වගේ හදාගන්න ඒක සමහරු උදව් කරා. ඒකෙන් උනේ මේ රටේ හිටපු හොඳ යතිවරයන් වහන්සේලා, හොඳ බුද්ධ පුත්‍රයන් වහන්සේලා රැසක් දේශපාලනයට ඇවිල්ලා ඒගොල්ලොන්ගේ අර දහම් හඬ, දහම් ස්වරය කියන එක මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ගිහිල්ලා ඒගොල්ලොන්ට දේශපාලන ලේබල් වැදුනා. ඊට පස්සේ පුතේ ඒගොල්ලෝ නියෝජනය කරන දේශපාලන කඳවුරු වල උඩින් ඉන්න ලොක්කො ටික, ඒ දේශපාලන චරිත ටික දහදුරා වැඩ කරනකොට ඒවායේ අනිසි ප්‍රතිවිපාක ඒ හාමුදුරුවරුන්ටත් බලපෑවා. ඒකෙන් උනේ හාමුදුරුවරුන්ගේ හඬට මිනිස්සු එවුම්කම් දෙන්නේ නැතුව ගියා. හාමුදුරුවරු කියන දේ ගණන් ගන්න නැතුව ගියා. ඒකින්ද තමයි අපේ රටේ ඔය ලොකු හාමුදුරුවරුන්ට තිබ්බ පිළිගැනීම ඒගොල්ලෝ නිකන් ගණන් ගන්න නැති ගානට වගේ අපේ රටේ වැටුනේ ඔන්න ඔය වැරදි වැඩේ හින්දා. ඒ වගේම තමයි පුතේ හාමුදුරුවරු නිකන් මේ ජෝක් කරන, අල්ලාප සල්ලාප කරන, ටික්ටොක් කරන, විහිළුවට ලක් වෙන චරිත බවට, විහිළු සපයන්නන් බවට පත් වුණානේ. මිනිස්සු නිකන් ඒගොල්ලෝව දැක්කත් නිකන් hina යන මට්ටමට සමහර හාමුදුරුවරු පත් වෙලා තියෙනවා. හොඳේ. ඉතින් ඒ ඔක්කොගෙම අවසානයේ පිරිහුනේ මොකද්ද? බුදුසසුන. ඒ වගේම සමහර හාමුදුරුවෝ මේ මෑත කාලේ ආධ්‍යාත්මික දියුණුව, ආධ්‍යාත්මික ගුණ වගාව කියන එක පැත්තකින් තියලා ලෞකික සැප සම්පත් පස්සේ යන්න පටන් ගත්තානේ. ඒගොල්ලෝ ගොඩාක් ලෞකික සැප යාන වාහන ප්‍රදර්ශනය කරන මට්ටමට ආවා. විවිධ වාහන වලින් ගිහිල්ලා බහිනවා, ඒවා ෆොටෝස් දානවා, ඒවා පැදලා පෙන්නනවා, ඒවා ටික්ටොක් දානවා. ඉතින් පුතේ ඒ අතරේ අපේ රටට තවමත් සෝමහාමුදුරුවන්ගෙන් පස්සේ බාල, තරුණ, මහලු, වැඩිහිටි, බෞද්ධ, අබෞද්ධ මේ ඔක්කොම එකට ඒකරාශී කරගන්න පුළුවන් ස්වාමින් වහන්සේ නමක් එහෙම බිහිවුන්නේ නැහැ. ඒකින්ද පුතේ ඒ හිඩස පුරවන්න, ඒ අඩුව පුරවන්න අපේ සිරිදම්ම ස්වාමින් වහන්සේට, අපේ බුද්ධ පුත්‍රයන් වහන්සේට ධෛර්ය, ශක්තිය, වාග්ය, වාසනාව උදා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕන. මේ ත්‍රිවිධ රත්නයේ වැඩ ඉන්න